ඇත්තටම බං අපි ඔය උයද්දි බං වෑංජන දෙක තුනක් උයනව නේද? බත් එක කන්න වෑංජන තුන හතර උයනව නේද? මං නම් කියන්නේ බං ඕක මහ බොරු වැඩක්. ඈ මොකටද බං අපි ඔක්කොම දැන් කනකොට ඔක්කොම එකට අනාගෙනනේ බං කන්නේ. ඒ අනාගෙන චප්පචරස් කරගෙන අනාගෙන කන්නේ. කෑවත් බඩට ගියපම හේරම කලවම් කළා මේව වෙලානේ බරට යන්නේ. ඊට පස්සේ බං මං කල්පනා කරා ඔය වෙන වෙනම උයන වෑංජන ටික ඔක්කොම එකට දාලා ඉවරනම් ඉවරයිනේ වැඩේ බං. ගහලා බැන්දත් එකයි බැඳලා ගැහුවත් එකයි. ඊට පස්සේ මං ඕකට දැම්මා කැරට් ගෙඩි හතරක් පහකුත් දැම්මා. අලගැටි ටිකකුත් දැම්මා. බෝන්ජි කරල් ටිකකුත් දැම්මා. බණ්ඩක්ක ටිකකුත් දැම්මා. ග්‍රීන් පීස් ටිකකුත් දාලා ඒ මදිවට පරිප්පු ටිකකුත් දාලා අවසානයේ ටූනා ටින් එකකුත් කඩලා දාලා හොඳට තෙල් ටිකකුත් දාලා බෑට ටිකක් අර මේ පුරවලා තෙලුත් දාලා කිරි ටිකකුත් දාලා මේ හොඳට හින්දවලා ගත්ත කිරිමිටකුත් දාලා අම්මට ඉතින් බට්ට රහයි. බලා කියන්නේ මාර රහයි බං. හදාගෙන කාලා බලහල්ලකම ඉතින් මොනවද බං ඔය එක එක ඔක්කොම හතර පහ වෑංජන හදානවල ඔය වගේ ඔක්කොම එකට දාලා එකක් වියාගත්තා බත් ටිකක් වියාගත්තා කෑවා. ඔය අපිට බං ඔය එක එක වෙන වෙනම ඔය ඉන්න වෙලාවකුත් නැහැ. ඒ වගේ තමයි මහා බොරු වැඩක් නේ බං ඔය. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න හිතවතුනි මං කියනවා. කල්පනා කරලා බලන්න මාර රසයි. ඒ වගේම තමයි මේ සමබල ආහාර වේලක්. ප්‍රෝටීන් ගණන් ඔක්කොම තියෙනවා. ධාන්‍ය වර්ගයක් තියෙනවා, එළවලුත් තියෙනවා, අලක් තියෙනවා, ටූනක් තියෙනවා, ප්‍රෝටීනුත් තියෙනවා. තව පුළුවන් නම් ඔකට බිත්තර බිත්තරයකුත් කරලා නෑ බිත්තර දාන්න බෑ. එතකොට නිකන් මෙලව රහක් නෙවෙයි. මේ ඉතින් හරිම රසයි හිතවතුනි. බලන්න ඔය ඉතින් හරි ලේසි පහසුයි ශනිකපටස් දඩස් ගාලා උයාගත්ත කෑවා. අනේ බං ඔය දෙක තුන හදාහද පිස්සු මල විකාරම් වලට හදාගෙන කාලා බලලා එන. ජය වේවා. එහෙනම් මං කෑවා. පළවෙනි පාරක් දාලා සපෝට් එකක් දෙන්න. බයි. එහෙනම් සුබලුත් අවුරුද්දක් වේවා.